Hello everyone, welcome back to my YouTube channel. So after long time මං ඉඳන් long time මගේ මොබයිල් එකේ storage full නිසා මට ඇත්තටම vlogs මොකුත්ම edit කරන්න බැරි වුණා. Hopefully මං හිතනවා මට මේ වීඩියෝ එක YouTube එකට upload කරගන්න පුළුවන් වෙයි කියලා. So මං ගියාද solo date එකක්. ගොඩක් කාලෙකට පස්සේ මීට කලිනුත් ගියා. හැබැයි එකක්වත් මට YouTube එකට අප්ලෝඩ් කරන්න ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණා. අපේ ලයිෆ් එකේ සමහර දවස් තියෙනවා අපිට අමාරුවෙන් හරි හිත හදාගෙන ඉස්සරහට යන්න වෙන. එහෙම දවස් වලට ඔයාලා මොකද කරන්නේ? ඔයාලා කරන දේත් කමෙන්ට් කරා යන්න. මට මේ දවසුත් ඇත්තට මං හිතන්නේ මේ ගෙවෙන්නේ ලයිෆ් එකේ අමාරු දවස් ටිකක්. ඒක කාලෙන් කාලෙට එනවා. දැන් අපි සතුටින් ඉන්න දවස් තියෙනවා, දුක හිතෙන දවස් තියෙනවා, සමහරලාට හේතුවක් නැතුවම දුක හිතෙන දවසුත් තියෙනවා. ඒක වර්ක් කරන තැන නැත්තම් පර්සනල් ලයිෆ් එක ඇතුලේ whatever කොහෙන් හරි අපිට එහෙම දවස් එනවම තමයි. එහෙම දවස් වලට දැන් මේ දවස් වල නම් මං ඇත්තටම මගේ හිත හදාගන්න පුළුවන් උනේ මගේ ගැලරි එක බලද්දි. ඔයාලටත් පුළුවන් ද ඔයාලගේ ගැලරි එක බලලා ඒ විදිහට හිත හදාගන්න. මට ඇත්තටම හිතුණා කොච්චර ස්ට්‍රෝං ගර්ල් කෙනෙක්ද කියලා මම මගේ ගැලරි එකේ ආපස්සට ගිහින් බලද්දි. මොකද මගේ ලයිෆ් එකේ වැඩියෙන්ම තියෙන්නේ සෝලෝ ඩේට්ස්. ඒ කියන්නේ මොනවාම හරි කරපු දෙයක්. ඒක මං සෝෂල් මීඩියා වලට දැම්මත් නැතත් මං ආයෙ ආපස්සට ගිහින් ගැලරි එකේ ෆොටෝස් බලද්දි මට පේන්න තියෙන්නේ මම මගේ ජීවිතේ තනියම ඇචීව් කරපු දේවල්. එහෙම නැත්තම් තනියම ගියපු තැන්, නැත්තම් කවුරු හරි කරන්න එපා කරන්න බෑ කියපු දේවල් මං කරපු දේවල්. වැඩියෙන්ම එහෙම දේවල් තමයි මගේ ගැලරි එකේ තියෙන්නේ. එතකොට මං ගැලරි එක ආයිත් බලද්දී මට හිතෙනවා මං ඇයි මේ හිර වෙලා ඉන්නේ? මොකක් හරි චූටි ප්‍රශ්නයක් ඇතුලේ මොකටද එහෙම හිර වෙලා ඉන්නේ කියලා. සෝ මං හිතන්නේ මං එහෙම හිර වෙන ලොකුම රීසන් එක මට මාව මගේ ඇරුණ එක. ඉතින් ඒක එක එක්කෙනාට එක එක විදියට ඇත්තටම වෙනස් වෙනවා. දැන් මං කිව්වොත් ඔයත් ඒ විදියට කරන්න කියලා සමහර විට මේක බලන ඔයාට ඒක හරියන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි 98%ක් මේක හරියනවා. ඒක නිසා මුලින්ම ඔයාට ආදරය කරන්න, ඔයාව මග අරගන්න නැතුව. මං අද ආවේ බොර්ලස්ගම බැරිස්ටා එකට. ඇත්තටම හොඳ ප්ලේස් එකක්. හැබැයි මට නම් ලොකු ටයිම් එකක් එතන ස්පෙන්ඩ් කරන්න ඕනේ නැහැ. මොකද මගේ වීඩියෝස් බලන මං ගැන දන්න කෙනෙක් නම් දන්නවා මං හැම වැඩකටම යන්න පරක් වෙලානේ. මෙතෙන්ට ආවිත් පරක් වෙලා මං ඇත්තටම ඕඩර් කරේ කැරමල් මැකචිනෝ එකක්. ඒක විතරයි ඕඩර් කරේ. මොකද වෙන දෙයක් කන්නවත් බොන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. මං ලන්ච් එක අරගෙන ආවේ. සෝ ඒකෙන් පස්සේ කොෆි එකකට යන්න උවමනාව තිබ්බා. මොකද මට මාත් එක්ක ටිකක් වෙලා තනියම ඉන්න ඕන වුණා. මං කොහොමද තනියම තමයි දේවල් කරගන්නේ. හැබැයි අර මේ වගේ දෙයක් වෙනස් එක්ස්පීරියන්ස් එකක්. මොකද කොෆි එකක් බොන්න යනවා කියන එක ඒකෙන් මට මං ගැනම අර කොන්ෆිඩන්ස් හැදෙනවා. ඒක ඔයාලා try කරලා බලන්න. ඔයා එහෙම කරන්නේ නැති කෙනෙක් නම් මට පුළුවන් එතකොට මං ගැන හිතලා මම මොනවද කරන්න ඕනේ, මොනවද කරපු දේවල් ඒ විදියට හදාගන්න. ඉතින් ඔයාලත් ඒක try කරලා බලන්න. මේ වෙලාවේ ඔයාගේ mood එක අවුල් වෙලා නම් ලයිෆ් එකේ ඇත්තටම අපිට ඉන්න හොඳම කෙනා තමයි අපි. I mean මට මම. ඒ වගේම තමයි ඔයාටත් ඔයා. ඒ නිසා මම ඇත්තටම කියවනේ මේක මං කියන්නේ අවුල් වෙලා ඉන්න ඔයාට. අවුල් වෙලා නැත්තම් මට බනින්න නැතුව වීඩියෝ එක බලලා යන්න. whatever. ලයිෆ් එකේ හැම තමයි. කොහොමරි මම මෙතන පොඩි වෙලාවක් හිටියා. ඉඳලා කොෆි එක වීලා මං දැන් යනවා සලෝන් එකට. මොකද මං කියවනේ මං ටිකක් අවුල් වෙලා හිටියේ කියලා. මට කාලෙකින් ඔයිල් මසාජ් එකක් කරගන්න බැරි වුණා. මොකද ටිකක් අර ඔළුව මේ රිලැක්ස් වෙන්න ඕනි කියන එක තමයි මගේ මයින්ඩ් එකේ ලොකුවටම තිබ්බ දේ. ඒකට තමයි මං දැන් යන්නේ. ඔළුව රිලැක්ස් කරගන්න. ඔයාලත් යන්. ඔයාලත් ගිහින් බලන්න ඔයාලගේ ඔළුව ගොඩාක් රිදෙන දවසක් නම් මේ වගේ එකක් කරගත්තාම ඇත්තට මේක ඕකේ වෙනවා. මං අද ආවේ සලෝන් ස්ත්‍රියකට. අද නෙවෙයි මං හැමදාම ඔයිල් මසාජ් එකට එන්නේ මෙතෙන්ට තමයි. මෙතන ගොඩාක් හොඳ කස්ටමර් සර්විස් එකක් හම්බ වෙනවා. මං ඇත්තටම ටිකක් පරක් වෙලා ගියේ කියලා කිව්වනේ. මං මෙතන ක්ලෝස් කරන්නේ 7ට. මං ගියේ 6යි ගානට. හැබැයි කිසිම රෂ් එකක් නැතුව, කිසිම කලබලයක් නැතුව හිමීට මගේ අර ටයිම් එකේ ඒගොල්ලෝ හරියටම අරගෙන හැමදාම ඔයිල් මසාජ් එක කරනවා. මම හැමදාම මේ විදිහට පරක් වෙලා යන්නේ නැහැ. හැබැයි පරක් වෙලා ගියපු දවසකුණත් ඒගොල්ලෝ කිසිම රෂ් එකක් නැතුව ඒක කරනවා.
ඉතින් මං එතෙන්ට හරි ආදරෙයි, හරිම කැමතියි. අනිත් එක මෙතන වයිබ් එකටත් මං කැමතියි. ඒකත් එක්ක තාම නම් එයා මාව ගත්තේ නැහැ. මං ඉතින් එතෙන්ට වෙලා වීඩියෝ කර කර හිටියා මේ මාව ගන්න ටයිම් එක එනකම්. ඒකෙන් පස්සේ එයා මට කතා කරා. මං හිතන්නේ යාට හිතෙන්නේ මං වීඩියෝ කර කර ඉන්න එක ඇති යන් ඔයිල් මසාජ් එක කරන්න පටන් ගන්න කියලා. නෑ විහිළුවක් කරේ. එයා මං හිතන්නේ ඒක දැකලා නෙවෙයි මාව එක්කගෙන ගියා ඒකට. ගිහිල්ලා ඔයිල් මසාජ් එක පටන් ගත්තා. මෙතන ඔය තියෙන්නේ කියන්නේ ගොඩක් කොටස් අඩුවෙන් අර හෙඩ් මසාජ් එක කරද්දි මාරම රිලැක්සින් එකක් තියෙනවා. දැන් ඒක කරලා මම මේ ඩබ් කරන වෙලාවෙත් කියන්න බැරි තරම් රිලැක්ස් එකක් මගේ ඔළුවට තියෙනවා. ඉතින් ඔයාලටත් එහෙම දවස් තියෙනවා නම් ඔයාලා ඔයත් එක්ක පොඩි වෙලාවක් ගන්න, පොඩි වෙලාවක් අරන් තනි වෙලා ඒක ස්පෙන්ඩ් කරන්න. next time hopefully මං හිතනවා මට මේ වගේ වීඩියෝස් නැතුව එන්ජොයි කරනම දවස් ගේන්න පුළුවන් වෙයි කියලා ඉස්සරහට. මොකද මං ආයෙත් ස්ටාර්ට් කරනවා අර මාත් එක්කම ඉන්න දවස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. කියන්නේ සෝලෝ ඩේට්ස් හරි ඉස්සරහට එන vlogs. කලින් මගේ traveling vlogs වගේකුත් තියෙනවා. ඒවා එඩිට් කරගන්න හම්බුන්නේ නැහැ. එඩිට් කරන්න කියන්නේ මං අර කිව්වා වගේ ස්ටෝරේජ් ප්‍රශ්නෙත් එක්ක. දැන් මේ වෙද්දී ඉවරයි. මං යන්න තමයි හදන්නේ. සෝ මේ විදියට එතනින් වැඩ ටික ඉවර කරගෙන රෑ වුණා. මට තව ප්ලෑන්ස් වගේක් තිබ්බ. හැබැයි ඒව කරගන්න හම්බුනේ නැහැ. මොකද මම අර කලිනුත් කියවනේ මට තියෙනවා හොඳ පුරුද්දක් හැම වැඩකටම පරක් වෙලා යන. I hope you guys enjoy my video. Thank you so much. Bye.